ආයිබෝන් දුවපතේ ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා. ඔන්න අදත් අපි සම්බන්ධ වෙන්නේ සුපුරුදු විදියට අපේ 10 වසර පන්තියත් එක්ක. අද අපිට දවසම කතා කරන්න තියෙන්නේ ජන කවිය ගැන. රයිට් අපි එදා මුලපිරුවා ජන කවිය කියන්නේ මොකක්ද? ජන කවියේ තියෙන විශේෂතා මොනවද? ජන කවියේ තියෙන ලක්ෂණ මොනවද කියන කාරණා ටික අපි එදා ඕගොල්ලොත් එක්ක කතා කළා. රයිට්? අද අපිට ඒ ටික කතා කරන ගමන්ම අලුත් නිබන්ධනයේ වැඩ ටික පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ හානා හිය පානාණ්ඩ හැරෙන්දනේ කියන පාඩමට මුල පුරන්නේ ඒකේ රස වින්දනය කරන්නට අද තියෙනවා. හරිනේ? ඒ නිසා පාඩමත් එක්ක හරියට සම්බන්ධ වෙන්න ඔන්ලයින් දරුවෝ දැන් print out එක අරගෙන ඇති ටියුට් එකේ ඔගොල්ලෝ හැමෝලම ටියුට් එක තියෙනවනේ? ප්‍රසන්සි ගත්තානේ? රයිට්. හරි. අපි එහෙනම් ටියුට් එකට ගිහිල්ලා අපි ආපහු ටියුට් එකේ අවශ්‍ය තැනදී පොතට යමු. මොකද අපි එදා ලක්ෂණ ටික ලියාගත්තේ පොතේ. ඒක ටියුට් එකේ ලියලා හරි නෑ කියලා මං කිව්වා. ඊළඟට ෆිසිකල් දරුවන්ට වසන්සි දැන් ඒක ඉවරයි හරි. දැන් ෆිසිකල් දරුවන්ට මම ওই ටියුට් එක print කරලා දීලා තියෙන්නේ one side. තනි පැත්ත වදින විදිහට තමයි මම දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඕක සම්පූර්ණ කර ඉවර කළා සාහිත්‍ය පොතේ අලවන්න තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට එහා පැත්තේ ඕගොල්ලන්ට ගම් ගාලා අලව ගන්න පුළුවන්. එතකොට ටියුට් එක නැති වෙන්නේ නැහැ. නැත්තම් ටික දවසකින් ආයි හොයන්න වෙනවනේ සර් ඒ කාලේ මොනවද කිව්වේ කියලා. නේ? හා. ඒ නිසා මට ඒක කියලා දෙනවට වඩා ලේසි ඕක අපහු පොතේ අලව ගන්න එක. මම ওই වටේ කොටුවක් දාලා තියෙන්නේ ඕගොල්ලන්ට චූටි කාලේ වගේ වටේ කොටුවෙන් කපලා අයින් කරලා පොතේ අලවන්න. නැත්තම් ඔහොම මැලුවාම කොන් එළියට එනවා. කොන් එළියට ආවම පොත කැත වෙනවා. හරි ඒ නිසා පොත ලස්සනට තියෙන්න ඕනේ. අපි කතා කරමු සාහිත්‍ය ගැන. සාහිත්‍ය මූලික වශයෙන් පුතේ බෙදෙනවා කොටස් දෙකකට. රයිට්? මොනවද මේ බෙදෙන කොටස් දෙක? අපි කියනවා සම්භාව්‍ය සාහිත්‍ය සහ ජන සාහිත්‍ය කියලා. දැන් මට මේ අද ජන කවියට මුල පුරන්න ඕන නිසා තමයි මේ ගැන කතා කරන්නේ. රයිට්? ටියුට් එකට එන්නකො ඉස්සෙල්ලම. ටියුට් එකේ මුල අපෙන් අහනවා සිංහල සාහිත්‍යයේ ප්‍රභේද මොනවාද? එතකොට ප්‍රභේද අපි කතා කළා මුලින් ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය කියලා. මේ ගද්‍ය සාහිත්‍යයත් පද්‍ය සාහිත්‍යයත් අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. ඒක තමයි සම්භාව්‍ය සාහිත්‍ය සහ ජන සාහිත්‍ය. ලියන්න. සම්භාව්‍ය සාහිත්‍ය සම්භාව්‍ය සාහිත්‍ය සම්භාව්‍ය සාහිත්‍ය අනිත් එක ජන සාහිත්‍ය ජන සාහිත්‍ය හරිනේ සම්භාව්‍ය සාහිත්‍ය තමයි අපි අර ගිය මාසේ පරිශීලනය කරපු ගුත්තිල කාව්‍ය උම්මග්ග ජාතකයේ ඒව සම්භාව්‍ය නිර්මාණ. ජන සාහිත්‍ය කියලා කියන්නේ ජනතාව අතර ප්‍රචලිත වෙලා මිනිස්සු අතර ව්‍යාප්ත වෙච්ච දේවල් මගින් නිර්මාණය වෙච්ච තමයි ජන සාහිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ජන කවි අයිති වෙන්නේ මේ දෙකෙන් සම්භාව්‍ය සාහිත්‍යයටද ජන සාහිත්‍යයටද? මොකද ජන සාහිත්‍යයට. ලියා ගන්න දෙවෙනි ප්‍රශ්නය ජන සාහිත්‍ය. ජන සාහිත්‍ය. පුතේ තුන් දෙනා තව ඈත් වෙන්න. මෙහාට එන්න 9 10. ඔයත් මෙහාට එන්න. මට පිටිපස්සේ කෙනා පේන්නේ නැහැ නැත්තම්. තව පොඩ මෙහාට එන්න. හරි. සිංහල ජන සාහිත්‍යයට අයත් මූලිකාංග මොනවද? මේ අහන්නේ ජන සාහිත්‍ය අස්සේ තියෙන තව කොටස්. මිනිස්සු මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ආපු තවත් දේවල් මොනවද? දැන් එකක් උපදේශ කවි. ඔයගොල්ලෝ දැන් මේ කතා කරන මේ පාඩමේදී කතා කරන උපදේශාත්මක කාව්‍ය එකක්. තව මොනවද අපිට හම්බ වෙන්නේ? මොන වගේ කාව්‍ය විශේෂයන්ද අපිට හම්බ වෙන්නේ? ජන සාහිත්‍ය වර්ගීකරණය මම මෙහානේ. ජන සාහිත්‍යයට අයිති වෙන්නේ මොනවද වගේ දේවල්ද? දැන් පේනවනේ දීලා තියෙන හිස්තැන් ගොඩ. ඒ කියන්නේ 20ක් විතර තියෙනවනේ. එකකින් එකක්වත් මතක් වෙන්න එපෙයි. නේ? ජන කවි වර්ග මොනවද කියලා නිකන් මතක් කරන්නකෝ. ගොයම් කවි තියෙනවා. පැල් කවි කරත්ත කවි පාරු කවි තියෙනවා
නෙළුම් කවි තියෙනවා. නෙළුම් කවි කියන්නේ ගොයම් නෙලීමේදී ගායනා කරන ඒවා. තව පුතේ පෞෂාක්‍ය තව මොනවද තියෙන්නේ? කොල්ලෝ මොනවද තව ජන කවි වර්ග? පුතේ පතල් කවි නෑ ඔගොල්ලෝ කියපු ටික හරි. එතකොට ඔය කියපු ඔක්කොම ටික අයිති වෙන්නේ වෘත්තීන් හා බැඳිච්ච දේවල්නේ. නේ ඒ කියන වෘත්තීන් හා බැඳුණු ජන සාහිත්‍යයක් අපිට තියෙනවා. ඒ වෘත්තීන් වලදී දැනෙන තනිකම, පාළුව, බය, සාංකාව මේ වගේ හැඟීම් ප්‍රකාශ කරන්න කරපුවා වෘත්තීන් හා බැඳුණු ජන කවි. එහෙනම් ලියාගන්න එකට අංක 1 දාලා වෘත්තීන් හා බැඳුණු ජන කවි. වෘත්තීන් හා බැඳුණු ජන කවි. වෘත්තීන් හා බැඳුණු ජන කවි. ඒ යටතේ පල්ලෙහාට ලියන්න. ඒ යටතේ පැල් කවි ප්‍රශ්නාංක 2 තිත්තිරි පේලි ගොඩාරියක් තියෙනවනේ. ඒකේ උඩම පළවෙනි තිත්තිරි පේලිය ලියන්න වෘත්තීන් හා බැඳුණු ජන කවි කියලා. ඒ යටතේ පල්ලෙහාට අපි ලියමු තරුදදා ඒකට අයිති වෙන කවි ටික අපි දැන් කතා කරපු වර්ග ටික. රයිට්? ලියන්නකෝ. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, ගොයම් කවි, මේ දැන් ඒ දෙක එක ළඟ යන්නේ. නෙළුම් කවි සහ ගොයම් කවි කියන දෙකම ගොයම හා සම්බන්ධ කවි. එහෙම නැතුව නෙළුම් මල් කඩනකොට කියන කවි නෙමෙයි. හරි? ඒ දෙකේ වෙනස මොකක්ද? ගොයම් කවි කියන්නේ ගොයම් හිටවනකොට. නෙළුම් කවි කියන්නේ ගොයම් කපනකොට. හරිනේ? ඒ දෙක. එහෙම නැත්නම් සමහර වෙලාවට ගොයම් පැල ASCII තියෙන වල් පැල නෙලනකොටත් නෙළුම් කවි ගායනා කළා කියලා කියනවා. ඊළඟට කරත්ත කවි. අපි ගැල් කවි කියන්නේත් ඕකටමයි. කරත්ත කවි. තව මොනවද අපිට මතක නැති උනේ? පාරු ලිව්වා නේද? පාරු කවි හරි, පැල් කවි හරි, ගැල් කවි හරි, කරත්ත කවි හරි, පතල් කවි. පතල් කවි. තව එච්චරයි. හා. තව මතක් වෙයි ඔහම යනකොට. හා. අංක 2 ලියාගමු අපි. දැන් ඔය අංක 1 ලිව්වේ අංක 2 ඔන්චිලි වාරම්. ඒ කියන්නේ දැන් වෘත්තීන් හා බැඳුණු ජන කවි අංක 1. දැන් අපි ලියන්නේ අංක 2 ඔන්චිලි වාරම්. ඒ ඔක්කොම අයිති වෙන්නේ ජන සාහිත්‍යයට. ඔන්චිලි වාරම්. ඊළඟට ලියන්න පුතේ උඩැක්කි කවි. පල්ලෙහාට බලන්න ඒක අංක 3. නෑ. දැන් රෝමි ලක්කන් 2 අරක මේක රෝමි ලක්කන් 3. මම අණු කොටස් තියෙනවා නම් කියන්නම්. උඩැක්කි කවි. ඊළඟට 4 සොකරි කවි. උපදේශ කවි. ඊළඟට තේරවිලි කවි. උපදේශ කවි අනිත් එක තේරවිලි කවි. හරි මොකද පුතේ අන්තිම ලිව්ව අපි තේරවිලි කවි. ඊළඟට සංවාදාත්මක
සංවාදාත්මක කවි ශාන්ති කර්ම ශාන්ති කර්ම ශාන්ති කර්ම සොකරිද සොකරි කවි වෙනම එකක් ඉඩ ඉවරයි. හා ඒ කියන්නේ තව ලියන්න පුළුවන් නේ. හා ඒට අමතරව මතක තියාගන්න පුතේ දැන් අපි කතා කරන්නේ ජන කතා, උපදේශාත්මක ජන කතා, ප්‍රස්තාව පිරුළු ඉඟි වැකි මේ හැම දෙයක්ම අපේ ජන සාහිත්‍යය. කවුරුවත් ලිඛිතව ලියා දක්වපුවා නෙමෙයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට අපට ආවේනික වෙච්ච ජන කාව්‍යයන් තමයි ඔය තියෙන්නේ. අපට පුංචි කාලේ ඉඳලා අපි බහුලව කතා කරන්නේ වෘත්තීන් හා බැඳුණු ජන කවි ගැන. නේ මොනවද ඔයාලා දන්න පැල් කවි? නිකන් මතක් කරන්න පැල් කවි. පුංචිම කාලේ ඉගෙන ගන්න පැල් කවිනේ අපි ඉගෙන ගන්න පුංචිම කාලේ. ඈ? කියන්න. ඒක තමයි අපොයි මගේ කිරිවදිනා කුරක්කන් ඒක කුරක්කන් කවි. ඔන්න වෘත්තීන් හැබැඳුණු තවත් කවි වර්ගයක් තමයි කුරහන් කවි ඈ. දැන් ලියන්න ඉඩ නැහෙනේ. මතක තියාගන්න. හරි? පැල් කවි. එතකොට කුරක්කන් රකින්න කොටත් පැල් රකින්නවා. මුංගට ආරක්ෂා කරනකොටත් පැල් රකින්නවා. එතකොට පොදුවේ ඕනෑම වගාවක් ආරක්ෂා කරනකොට කියන කවි වලට තමයි අපි කිව්වේ පැල් කවි කියලා. ඔය හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් ගෝණික් ඇවිත් මට කරනා නරක්කන් වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරිවදිනා කුරක්කන්. එමයි අපි චූටි කාලේ කිව්වේ. දැන් ආයි 11 හැටිත් කියන්න තියෙනවා. ඒ කවි ටිකම. පාරු කවි මොනවද මතක ඔයගොල්ලන්ට? දැන් මේ ඔයාලා පුංචි කාලේ ඉගෙන ගත්ත දේවල් ඔයාලගේ හිතාස්සේ තියෙනවා. ඒ ටික තමයි මම මේ දැන් අවුස්සලා ගන්න හදන්නේ එළියට. මොනවද? ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන් අත්ත විඳේ පය බුරුලෙන් තබා වරෙන් කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන් සාදුකාර දී ඔරුවක නැගී වරෙන්. තව එකක් තිබුණේ අර අපේ ඇමති කෙනෙක් කිව්වේ මේ ඊපෙරේද මොකද්ද? ප්‍රසිද්ධ කවියක්. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා බෙල්ල සුදුයි තල්ලේ නැ තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා යන එන ඔරු පාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. එතන මාතර කිඹුලි කියන එකෙන් අදහස් කළේ ඔව් හොරෙක් කියන්නේ කප්පංකාරයෙක්. ඔය මාතර පැත්තේ ඉන්න මිනිස්සු ඉතින් දන්නවනේ ඉතින් ආයි ලේසි නෑනේ. හරි? ඔව් ඔව් ආයි දන්නවනේ පසන් සිටියා වැළුවාම අපිට ඒක පේනවා. හරි? මේ ඒ නිසා එතකොට ඒ යන්නේන ඔරුපාරු නවත්තගෙන කප්පම් ගත්ත මිනිහෙක් ගැන තමයි ඒකෙන් කියන්නේ. අපේ යමති කෙනෙක් කිව්වා මේ සත්තු සහ මිනිස්සු අතර තියෙන බන්දුත්වය බලන්න මේ ඒ කවියෙන් ප්‍රකට වෙනවායි කියලා. ඉතින් ජන සාහිත්‍ය පරිශීලනය කරන තරම. ඒක හරි. එතකොට පුතේ කරත්ත කවි මොනවද ඔයගොල්ලන්ගේ මතකයේ තියෙන්නේ? ඔව් මොකද? තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා මතක කරනද? ඔය හිතේ තියෙනවා දැන් කවිය. කටු කැලේ ගාලේ නොලිහා වද දෙනවා. හපුතලේ කන්ද දැකලා බඩ දනවා. පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා. තව ඔයගොල්ලෝ කිව්වා චූටි කාලේ මොකද්ද? කළුගල් තලා ලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි ගොන්කුර ගෙවෙන්නේ. ගොනා නොයි හරකයි බර අදින්නේ කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ. එහෙම තමයි අපි කරත්ත කවි කිව්වේ. ඊළඟට කුරක්කන් කවි. දැන් අර අපි මුලින් කිව්ව එකත් කුරක්කන් කවියක් තමයි. right? නියම කුරක්කන් කවියක් තියෙන ඕගලන්ට 11 පොතේ. ඒ කියන්නේ ජීවිතේට අපිට වැදගත්ම වෙන කවියක්. මට ඒක කවිය මතක නැහැ මම මේකෙන් බලලා කියන්නම්. ඒ කවිය ඇස්සේ තියෙන ව්‍යංගාර්ථය සහ ශුද්ධාර්ථය කොච්චරයිද කියලා බලලා මට කියන්න. ඔන්න අහගන්න කවිය මෙහෙමයි තියෙන්නේ. right? හා මෙදා හේනි පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇති සුරුක්කන් ඌරොන්නොකෑ වොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන්. දැන්
කුරක්කන් කියන්නේ ඖෂධයක්ද ආහාරයක්ද? කුරක්කන් කියන්නේ ආහාරයක්නේ. හැබැයි ගැමියා අපට කියනවා බඩගින්නට ඖෂධයකි කුරක්කන්. ඒ කියන්නේ ඒ ගම්වල ඉන්න මිනිස්සුන්ට ගැමි ජනතාවට පුතේ බඩගින්න කියන එක රෝගයක් වගේ. ඒගොල්ලන්ට ආහාර පේන්නේ හරියට ඖෂධ වගේ. ඒ කියන්නේ නොලැබුණොත් මැරෙනවා. රයිට්? කුසගින්න අපටනේ දවසම කුසගින්න. දැන් පන්තියේ පටන් ගත්ත වෙලෙත් ඕගලන්ට කුසගින්නනේ. උදේ නැගිට ගමන් බඩගිනි. 10ට විතර ආයි බඩගිනි. 12ට විතර ආයි බඩගින්නක් එනවා. ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා කනවා. 3:00ට විතර ඉන්න බැරි බඩගින්නක් එනවා. නේ? ආයි හවසටත් කනවා, රැයටත් කනවා, බැලුවම වේල් 8ක් විතර කාලානේ විඩෙන් විඩේ. හරි? හැබැයි වියලි කලාපීය ජනයාට ආහාර කියන්නේ සම්පතක්. ඒගොල්ලන්ට නැතිම දේ. ඒ නිසා කියනවා බඩගින්නට ඖෂධයකි කුරක්කන්. මේක අපිට ජනකවි වල ලක්ෂණ ලියනකොට වැදගත්. ජනකවි වල තියෙන ශුද්‍ර බව. රයිට්? වචන ගොඩකින් ලොකු කතාවකින් කියන්න ඕන එකක් එක වචනකින් කියන්න පුළුවන්කම තියෙන විශේෂත්වයේ ජනකවියේ තියෙන ප්‍රබලතාවයක්. රයිට්? ඒක හරි. තව මොනවද ජනකවි වර්ග? ඔක බාධාවක් වෙන්න බෑ. පාඩමට. ඔව්. තව මොනවද පුතේ? දැන් කුරක්කන් කවි හරි. කුරක්කන් කවි ඇතිනේ. තව පතල් කවි මොනවද මතක? ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රටහාලේ බතට බොන්නේ බොරදියයි පූරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. එමයි තිබුණේ කරත්ත කවි. ඊළඟට සතුන් හා සම්බන්ධ ජන කවි මොනවද ඕගොල්ලෝ? මිනිස්සුන්ගේ සත්තු කෙරෙහි තිබිච්ච ප්‍රේමය, ආදරය, සෝබාදහමත් එක්ක තිබිච්ච බන්ධුත්වය ගැන කියවෙච්ච කවි. ඔයාලගේ පහේ පොතේ තිබුණා. පහේ පොතේ ජන කවි කියලා පාඩමක්ම තිබුණානේ ඕගොල්ලන්ට. ඒකේ තිබුණා මොකද්ද? අර තලගොයෙක් ගැන කියපු කවිය. මතක නැද්ද එහෙම කවියක් තිබුණා. මා බාලේ ඇති කළ තලගොයි පැටියා මට තනිවට මිදුලේ පෙම් කෙල සිටියා. උගේ මරුවා ඇවිදින් ඌ අරන් ගියා නිවන් පුරේ ඵලයන් තල ගොයි පැටියා. රයිට්? පහේදී හම්බ වුණේ. තව කමත් කවි හම්බ වුණා ඕගලන්ට පහේදී. කමතේ ගොයම් පාගනකොට කියන කවි. මේ කොතනින් ගෙනා ගොනා රුහුණු රටින් ගෙනා ගොනා කොළ මඩනට හොඳද ගොනා කොළ මඩනට හොඳයි ගොනා මුදුනේ යන ගොන් රජුනේ ඊළඟ යන කිරිපුසිනේ වට දුවනා නාම්බනේ කොළ මඩවා දෙන් සොඳිනේ. එහෙම කවිත් අපට හම්බ වුණා. තව මොනවද ජනකාව්‍ය විශේෂ අපට හම්බ වුණේ? පතල් කවි කතා කළා අපිනේ. ගොයම් කවිත් හරි. ඊළඟට තේරවිලි කවි මොනවද මතක ඕගොල්ලන්ට ඉගෙන ගත්ත දේවල් වලින් පුංචි කාලේ? මොනවද තේරවිලි කවි මතක? දැන් තේරවිලි කවි වර්ග දෙකක් තියෙනවා. එකක් පද පෙරලි කවි, අනිත් එක කෙලින්ම ඍජු වහන තේරවිලි කවි. පුංචි ලිඳේ වතුර රසයි කියන එක පුතේ තේරවිල්ලක් මිසක් තේරවිලි කවියක් නෙවෙයි. මගානේ තේරවිලි කවි. ඔයාලා චූටිම කාලේ කිව්වේ මොකද? උඩහ ගෙදර මම යනකොට අඟර දඟර වැලක් තිබුණා මල් සුවඳයි ගෙඩි තිත්තයි නොතේරුවොත් ටොක 20යි. එහෙම කවියක් චූටි කාලේ කිව්වා ඔයගොල්ලෝ. තව වක්ක වකයි වක දෙවකයි වත්තෙම පොල් ඔක්කොමකයි. රයිට්? මතක තව මොනවාද? ඔව්. ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා ගේ දොරබඩු රැක දෙනවා තේරුවොතින් පඬි වෙනවා. අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. දැන් මේ ඔන්ලයින් අය පුංචි කාලේ ඉඳී නැතේ පහේ පන්ති එහෙම? මතක් කරන්නේ මේ පොඩි කාලේ ඉගෙන ගත්ත කවි ටික. දැන් මේ ලොකු වෙනකොටත් ඕනේ ඒ ටික තමයි. තව ඔයගොල්ලෝ කිව්වේ මොකද්ද? සත්සඳ ගලේ ගලපල්ලේ උපන්නේ සත්සඳ ගලේ දියපල්ලේ උපන්නේ
දෙවෙනි කවිය කොහොමද දෙවෙනි පදේ කොහොමද තිබුණේ? එම සමුදුරේ දිය මතු පිට පිපෙන්නේ වැස්සට පිණි බබා නිතරම මෝරන්නේ අද බැරි නම් හෙට තෝරා එවන්නේ. එතකොට ඒක පිළිතුරු කවිය කිව්වා අපි පොඩි කාලේ කොහොමද? සත්සඳ ගලේ ගලපල්ලේ තිබෙයි යල එම සමුදුරේ දිය මතු පිට තිබෙයි කොළ වැස්සට පිණි බබා මෝරන කැකුළු මල මස්තක ඉන්ට මුතු කුඩයකි නෙළුම් මල. එමනේ කිව්වේ. තව මොනවද තේරවිලි කවි අපි චූටි කාලේ කිව්වේ? පොඩිම කාලේ ඔයගොල්ලෝ දෙකේ පන්තියේදී විතර කිව්වේ මොකද? ටින් ටින් ගාන්නා තෝරා එවාපන් ටන් ටන් ගාන්නා තෝරා එවාපන් මගවැලි පිසින්නා තෝරා එවාපන් දෙගම් බඩ රජා තෝරා එවාපන්. ඒකට උත්තරේ කිව්වා අපි ටින් ටින් ගාන්නා ලේනා නොවේදෝ ටන් ටන් ගාන්නා කුකුලා නෑ ගෝනා නොවේදෝ. ඒ කියන්නේ ටන් ටන් ගාන්නා ගෝනා මගවැලි පුසින්නා කුකුලා නොවේදෝ දෙගම් බඩ රජා කිඹුලා නොවේදෝ. ඇඟ අස්සේ තියෙනවනේ කවි ටික නේ. ගන්න ඕනේ එළියට. දැන් ওই පාඩමට ඕනේ කරන්නේ ওই ටික. ඉන්න එපා ඇඟ හිර කරගෙන රිලැක්ස් ඉන්න ඕනේ. රයිට්? ඔයගොල්ලන්ගේ පහේ පන්ති වීඩියෝ එකක් බැලුවා මම මේ ළඟදී. බැලුවාම හරි ලස්සනට ඉන්නවනේ ඔයගොල්ලෝ. දැන් ඉන්නේ නිකන් වලිප්පු හැදිලා වගේ. ඕ. ඒක කෑ ගහනවා දඟලනවා. දැන් ඒ වුණා දැන් ඔන්ලයින් ළමයි ඔහොම ඉන්නේ. හිනායන එකක් කිව්වම හිනායන එහෙම ඉන්නේ. එහෙම එපා පොඩ්ඩක් මේ රිලැක්ස් හුස්ම අරගෙන සැහැල්ලුවෙන් මේ ඉඳපල්ලා අර ඉඳපු විදිහටම. හරි? එහෙම දෙපා. මමත් උගන්නන්නේ නැහැනේ දැන් අර හින කාම්බිලෝ දැන් ඉතින් එහෙනම් අපි මේ සිංහල සාහිත්‍ය වංශයේ එහෙම උගන්නන්නේ නැහැනේ. රයිට්? ඒ නිසා අපි සැහැල්ලුවෙන් කතා කරලා ඉන්න ඕනේ. ඒක හරි. තව පද පෙරලි කවි මොනවද මතක ඔයගොල්ලන්ට? පද පෙරලි කවි. පද පෙරලි කවි. අපි පොඩි කාලේ කිව්වේ කුලි වකුලයි මොන රණරයි කුලි වකුලයි කලක වෙතේ හාමිරකෙක් වට කොලිගෙන් ඉඩමසිතේ ගොටලු බැනික් මාරතයෙන් දුන පැවතේ ඌකි නනත් ගොලතයියා නොන තකතේ. අනිත් පැත්ත හරවන්න. මොන රණරයි රණ මොනරයි කුලි වකුලයි වලි කුකුලයි කලක වෙතේ වෙලක කතේ හා මිරකෙක් මී හරකෙක් වට කොලිගෙන් කොට වලිගෙන් ඉඩමසිතේ මඩයිසිතේ ගොටලු බැණෙක් බැටලු ගොණෙක් ඒ කියන්නේ බැටළුවෙක් බැටලු ගොණෙක් මා රතයෙන් රා මතයෙන් රාබීලා මත් වෙලා දුන පැවතේ පැන දුවතේ ඌකි නනත් නාකි උනත් ගොලතයියා තලගොයියා නොනතකතේ තන නොකතේ නාකි උනත් තලගොයා කවදාවත් තනකොළ කන්නේ නැහැ. රයිට්? එහෙම කවි වලට අපි කිව්වා පද පෙරලි කවි කියලා. පද පෙරලි කවි. ඊළඟට අපේ භාෂාව ASCII ගොඩාක්ම අපිට හම්බ වෙන රස කවියක් තමයි පුතේ සංවාදාත්මක කවි. දෙදෙනෙක් අතර සිද්ධ වෙන කවි හුවමාරුවක්. ඒකත් අපි ජන සාහිත්‍යයේ ප්‍රබල තැන ප්‍රබල හැරවුම් ලක්ෂයක්. මොනවද ඔයගොල්ලෝ දන්න සංවාදාත්මක ජන කවි? චූටිම කාලේ එකක් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ? බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මතකයිද? දිවාග තිබුණන්නේ මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. රයිට්? තව කවියක් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ 9 අන්තිම මාසෙ මම කියලා දුන්නේ. අර හවස් වරුවේ තරුණියක් පාරේ ගමන් කරනකොට ඒක දැකපු තරුණයෙක් අහන ප්‍රශ්නය ඒක ඇස්සේ අපිට ජන කවියේ සංයමයක් කියලා දුන්නා. මොකද්ද? නෑ ඒක කිව්වේ පුතේ මෙයා මේ අන්දරේ. රයිට්? උස්සාගෙන නෙරිය අතකින් කිමද නගෝ වසාගෙන දෙතන අතකින් කිමද නගෝ ගොම්මන් වෙලේ මේ පාරේ ඇයිද නගෝ
අම්බල මේ මදක් නැවති යමුද නගෝ. දැන් මූ වක්‍රාකාර ඉල්ලීමක් නෙමේ කරන්නේ. නෑ ලිංගික ආරාධනාවක් කරන්නේ. එතකොට ඒකට දෙන ප්‍රතිඋත්තරේ මොකද්ද? උස්සාගෙන නෙරිය කකුලේ මඩ හන්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හන්දා බාලමස්සි නාපස්සෙන් එන හන්දා යන්නම් අයන්ඩි ගම රට දුර හින්දා. එහෙම කිව්වහම දැන් අර තරුණයාට ආයි පෙරලලා මේකකින් පලි ගන්න බෑනේ. අයන්ඩි කියලාත් කිව්වනේ. නේ? එතකොට වචන වලට කරන්න පුළුවන් දේවල්. අයි තව ලස්සන ජනකවියක් හම්බ වුණා සංවාදාත්මක එකක්. ඒ කියන්නේ ඔය සැමියා මියගිය කාන්තාව දැක්කහම පිරිමින්ගේ හිත උණු වෙනවලු සුටුස් කාලා. හරි සැමියා මිහි ගිහලා තනියෙන් කන වැන්දුම් වෙච්ච වැන්දපු වෙච්ච කාන්තාව දැක්කහම පිරිමින්ගේ හිත හරියට උණු වෙනවලු. අර ධනාත්මක චින්තකයෝම ඉක්මනට වට වෙනවලු. නංගි මෙහෙම කරන්න නංගි හිත හදා ගන්න ඕ වගේ දේවල් ගණන් ගන්න එපා. අපි ඉන්නවනේ ඕවා බය වෙන්න එපා කියලා එහෙම ඉන්න උදව් කරන අයියලා. හරි? එතකොට එක කාන්තාවක් ඉන්නවලු ස්වාමියා මැරිලා. ස්වාමියා මිය ගිහිල්ලා හැබැයි හරීම රූමත් කාන්තාවක්. මේ කාන්තාවට බැල්මෙහෙලන එක පිරිමියෙක් ඉන්නවා ගමේ. ටිකක් සල්ලි එහෙම තියෙන. මේක කියනවලු රයිට් ඔන වචන ටික හිතන්න. අකලට පුරන් ඌ කුඹුරක් දකින විට හදවත හඬන ගතියක් ඇත ගොවියෙකුට. ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට සින්නක් කර කුඹුරු නැතුවා නොවේ මට. හරි දැන් මේ අකලට පුරන් වෙච්ච ගෑණිව දැක්කම මුගේ හිතේ හැඟීමක් ඇති වුණා. හැබැයි මං ආවේ මට වෙන ගෑනු නැතුවට නොවේයි. ආවේ කුඹුර අස්වද්දන හැඟුම පිට සින්නක් කර කුඹුරු නැතුවා නොවේ මට. දැන් මේක ඇහුවාම කාන්තාව මොකද්ද කියන්නේ? කාන්තාවට මල පනිනවනේ නේ. හැබැයි දැන් මල පනින්නේ ජනකාව්‍ය අස්සේ එහෙම එකක් නැහැ. ජනකාව්‍ය අස්සේ තරහව කෝපේ නැහැ. මේ කාන්තාව කියනවා අරුගේ හැඟීම් මරන්න අකලට පුරන් ඌවත් පෙර කරුමයට අඳගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ. ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව මඩ නගුලක් අරන් ආවට තියෙනවද වැඩ. දැන් ඉවරයිනේ අරූගේ අර පුරුෂාධිපත්‍ය එකතරේම කඩලා බිම දැම්මනේ කින්. රයිට් ආය අහන්න අකලට පුරන් ඌවත් පෙර කරුමයට ඒ කියන්නේ මිනිහා අකාලේ මිනිහා මැරිලා ගියාට අඳගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ. අඳගොවියා කියන්නේ පුතේ කන්නෙන් කන්නට මාරු වෙන ගොවියෝ. දැන් ඔය ගමේ තියෙන ලොකු කුඹුරු ආයවල් තියෙන ඕගොල්ලන්ගේ ගමේ ඒ කුඹුරු ආයවල් වලට 100% අයිතිකාරයෝ නැහැ. මේ අවුරුද්ද මම මේ කුඹුර කරනවා. ඊළඟ අවුරුද්දේ මම එහා ලියද්ද කරනවා. ඊළඟ අවුරුද්දේ එහෙම කුඹුරු මාරු කර කරන්නේ. ඒකට තමයි අඳගොවියා කියන්නේ. එතකොට බින් අවුල තමයි යාට යන්නේ අයිතිකාරයට. රයිට්? එතකොට මේ ගෑණි කියනවා මිනිහා මැරිච්ච එක ඇත්ත. හැබැයි වෙන මිනිස්සුන්ට මගේ හදවතේ ඉඩ නැහැ. අකලට පුරන් ඌවත් පෙර කරුමයට අඳගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ. ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව මඩ නගුලක් අරන් ආවට තියෙනවද වැඩ. ඒකට මගේ මිනිස්සයා මාව ලිංගික වශයෙන් සතුටු කරන්න පුළුවන් උපරිම සතුටු කරලා තමයි මැරිලා ගියේ. හරි? ඒ කියන්නේ උඹ දැන් ආවට මේකේ කරන්න දෙයක් නැහැ කියන එක තමයි මේ කියන්නේ. හරි? එතකොට ඒක තේරෙන්නේ උන් hina වෙනවා. හරි? තේරෙන්නේ නැති අය හිනත් වෙනවා. එතකොට ජනකවිය කියන සංයමයයි ව්‍යංගාර්ථයයි ඔක්කොම අපිට දැන් තේරෙනවා. තේරෙනවද? දැන් මුන්දේන නිහඬ වෙන්නේ තනින් කර කර ඉන්නේ. දැන් ඒක දැන් කතාව තේරෙනවා. හරි නෑ තේරෙන්න ඕනේ මම කියන්නේ. දැන් මේ වයසට එනකොට තේරෙන්නේ නැත්නම් වැඩක් නෑනේ. තේරෙන්න ඕනේ. හැබැයි තේරිලා නොතේරෙනා වගේ ඉන්න ඕනේ. ඔව් ඒක තමයි ක්වොලිටිය කියන්නේ. හරි? හරි. ඒක එක ජන කවියක්. නෑ. තව මේ සංවාදාත්මක ජන කවියක් අපිට හම්බ වෙනවා පුතේ. දැන් මේවා කුණුවarp නෙමෙයි ඈ. හරි? මේ රසවින්දනයේට අපි කතා කරන ඒවා. තව ජන කවියක් හම්බ වෙනවා ඇලපාත මුදලි ගැන. ඇලපාත මුදලි කියන්නේ ගජමන් නෝනාට ප්‍රේම කරපු හොඳ කවියෙක්නේ ලංකාවේ ඉඳපු. ලංකාවේ කාන්තාව කවි කලාවේ නැගී සිටියේ නැහැ. පළවෙනි කාන්තාව තමයි කවි කලාවේ නැගී ඉඳපු ගජමන් නෝනා.
එයා පිරිමියෙක් විදිහට වෙස්වලාගෙන කොළඹ ඇවිල්ලා අකුරු ඉගෙන ගත්ත කෙනෙක්. මොකද ඒ කාලේ කාන්තාවට ඉගෙන ගන්න අවස්ථාව තිබුණේ නැහැ. එහෙම ඉගෙන ගත්ත කෙනෙක් තමයි ගජමන් නෝනා. එතකොට ගජමන් නෝනාට මැරෙනකම්ම ප්‍රේම කළා ඇලපාත මුදලි. ප්‍රේමේ සාර්ථක වුණේ නැහැ. අසාර්ථකයි උමලා. මේ ඇලපාත මුදලි එක දවසක් වැව් බැම්ම දිගේ යනකොට හරි ඇලක නානවලු පොඩි කෙල්ලෝ ටිකක්. සාමාන්‍යයෙන් අවුරුදු 12 13 විතර වගේ වෙච්ච කට කැඩිච්ච කෙල්ලෝ ටිකක් නානවලු. කට කන්ට්‍රෝල් නැති බල වගේ හරි නානවලු. දැන් යනකොට දැන් මේක දැන් යනකොට මෙයා දකින්නවලු දැන් අර ගෑනු ළමයි ටික නානවා. මිනිස්සයාගේ දැන් සංවරකම තියාගන්නත් ඕනි. හිතට දැනෙන හැඟීම කියා පාන්නත් ඕනි. මේ දෙකම කරන්න එපේ. ඒ නිසා මිනිහා කියනවලු අට්ටා පිටිය ගඟ දෙපස්සේ බුරුත නැමි පැංචා වියන් දිය කෙලිනා සැටි දුටිමි පිපුණු මලක් නම් තලලා මිස නොයමි කැකුළු මල නිසා නොතලා යන්ට යමි කියලා. ඒ කියන්නේ මේ කොටහලුවත් වෙලා නැති පුංචි කෙල්ලෝ ටිකක් හින්දා මං අතාරිනවා කියලා මූ කියනවා. නැත්තම් කරන්න ඕනේ දේ මං දනී කියලා මූ මේ කියන්නේ. හරි? අට්ටා පිටිය ගඟ දෙපස්සේ පුරුත නැමි ඒ කියන්නේ ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්ය ගැන කියන්නේ පැංචා වියන් දිය කෙලිනා සැටි දුටිමි පිපුණු මලක් නම් තලලා මිස නොයමි කැකුළු මල නිසා නොතලා යන්ට යමි. දැන් ඕගොල්ලෝ චූටි කාලේ ඇලේ නාන වෙලාවේ ගමේ අයියා කෙනෙක් එහෙම කතාවක් කිව්වනම් ඕගොල්ලෝ මොකද කරන්නේ? කෑ ගහලා ගෙදෙට්ට ඇවිල්ලා අම්මලටත් කියලා ඈ තාත්තවත් කෝප උස්සලා තාත්තවත් එතෙන්ට යවලා උන්ට ගස්සලා නැති ප්‍රශ්නයක් ඇති කරනවනේ. හැබැයි මේ කෙල්ලෝ ටික බැලුවාම මේ කෙල්ලෝ ටික ඇලපාත මුදලිටත් වැඩිය නරකයි. හරි මුන් ටික කියනවලු වනාන්තරේ වැහි නැත ගස් මුල් වලට නිරන්තරේ හිමි උය දුකමය අපට පිපුණු මලක් නන් නොදෙමිය තලන්නට කැකුළු මල නිසා තලපං පිපෙන්නට කියලා. දැන් තේරෙනවනේ ගෑල් ළමයි කොයිතරම් නරකයිද කියලා. නේ? අර මිනිස්සයා කිව්වේ කැකුළු මල නිසා නොතලා යන්ට යමි කියලා. කෙල්ලෝ ටික කියනවා පිපුණු මලක් නම් මොකද පිපුණු මලක් නම් තලන්ට දෙන්නේ නැහැ කැකුළු මල නිසා තලපං කියලා. රයිට්? එවැනි කවි වලට අපි කියනවා සංවාදාත්මක ජන කවි කියලා. රයිට්? එතකොට අපේ ජන කවිය ඇස්සේ තියෙන රසමුසු දැන් තමයි තියෙන්නේ. ඕවා හාස්‍ය සඳහා අපි භාවිත කරන දේවල්. හරිනේ? හරි. එහෙනම් පුතේ අපි එතනින් පස්සේ යමු ඊළඟ එක යහන්නේ සිංහල ජන කවියේ ආරම්භය පිළිබඳව ඔබ දන්නා දේ මොනවාද? එහෙනම් ජන කවියේ ආරම්භය ගැන නිශ්චිත નિયમિત කාලවකවානුවක් අපි කාටවත් කියන්නට බෑ. මිනිස්සුන්ගේ හිතට හැඟීම් දැනීම් දැනුණාට පස්සේ ඒ හැඟීම් දැනීම් ප්‍රකාශ කරන්න මාධ්‍යයක් ඕනේනේ. දැන් අපිට නම් හැඟීම් දැනීම් ප්‍රකාශ කරන්න මාධ්‍ය ගොඩක් තියෙනවා. නේ? සමාජ මාධ්‍ය නිසා අපට අපේ හිතට දැනෙන හැඟීම් එළියට ප්‍රකාශ කරන්න ලේසියිනේ. ඒ නිසා සමහර වචනයෙන් කියන්න බැරි දේවල් අපි ස්ටිකර් කමෙන්ට් වලින් කියනවා. මේ හැටි මං කියන්නේ ඒක වරදක් නෙමෙයි සාමාන්‍ය ස්වභාවය. සමහර දේවල් අපි වචන වලින් කියනවා. සමහර දේවල් අපි කවි වලින් රූප වලින් කියනවා. රයිට්? සමහර Facebook එකේ යන ෆොටෝ දැක්කහම අපිට ෆොටෝ එක දැක්කහම අර උඩ තියෙන ටයිටල් එක කියවන්න ඕනේ නැහැ. ෆොටෝ එක දැක්කහම අපිට තේරෙනවා මේක ඇස්සේ තියෙන්නේ මොකක්ද කියලා. රයිට්? කෙල්ල යාළු වෙලාද, වෙන් වෙලාද, තනි වෙලාද, ආයි අයිතිකාරයෙක් හම්බ වෙලාද, සුදු අයියා රට යන්න හදනවද, රට ගිහිල්ලාද, ගිහිල්ලා එන්න ළඟයිද, මොකක්ද කියලා අපිට ෆොටෝ එක දැක්කම තේරෙනවා. රයිට්? ඒක සමාජ මාධ්‍ය වල තියෙන එක ප්‍රබලතාවයක්. එතකොට සමාජ මාධ්‍ය නැති කාලේ මිනිස්සු ලේඛනය පාවිච්චි කළා. ඒකට ලිපි හුවමාරුව මගින් ඒ වගේ දේවල් ගනුදෙනු කිරීම කළා. එතකොට දැන් ඉස්කෝලවල ලියුම් අහුවෙන්නේ නැහනේ. දැන් අහුවෙනවද ලියුම් ඉස්කෝලවල? අහුවෙන්නේ නැහනේ. අපි ඉස්කෝලේ යන කාලේ සාමාන්‍යයෙන් දවසට ලියුම් 30 40ක් ඉස්කෝලේ අත්අඩංගුවටපත් වෙනවා. ඔව්. ඒ ලියුම් උදේ රැසීමේ කියවනවා. රයිට්? ඒ ලියපු මේ ප්‍රේමවන්තයව ඉස්සරහට අරගෙන ප්‍රේමවන්තයව ඉස්සරහට තියාගෙන
ලියුම කියවනවා. ඔව් සමහර ලියුම් වල මේ තියෙන්නේ ලියුම වචන 150යි. ලියුම තියෙන වචන 150යි. ඒ 150න් 120ක් තියෙන රත්තරන් කියලා. ඇයි රත්තරන්, ඔයා රත්තරන්, ඉතින් රත්තරන්, කෑවද රත්තරන්, හෙට පන්ති එනවද රත්තරන්, මොකද කරන්න රත්තරන්. එහෙම තමයි ඒ තරම් ආදරේ. රයිට්? එතකොට ප්‍රකාශ කරන්න දෙවිච්ච මාධ්‍යයක් තමයි ඒවා. එතකොට ඔයාලගේ අම්මලා හැම ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ඒ විදිහට තමයි සමන්ට දෙන්න හැඟීම් ප්‍රකාශ කළේ. එතකොට ඊටත් අතීතයට ගියාට පස්සේ මිනිස්සුන්ට ලේඛනය නැහෙනි. ලේඛනය නැහැ. ඒ නිසා මිනිස්සුන්ට තමන්ගේ හිතට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න දෙවිච්ච ප්‍රබලතම මාධ්‍ය තමයි පුතේ ජන සාහිත්‍ය. ඒ නිසා ජන කවි, එතනින් ගියාම ජන කතා, පිරුළු, යෙදුම්, ව්‍යංගාර්ථ මේ වගේ දේවල් තුලින් තමයි මිනිස්සු තමන්ගේ හිතට දැනෙන ස්වභාවික හැඟීම් අනිත් අයට කියා පෑවේ. හරිනේ? ලියගමු අපි එන පොඩි සටහනක්. ලියන්න. මිනිසාගේ සිතට හැඟීම් දැනීම් දැනෙන්නට පටන් ගත්තා සිට හැඟීම් දැනීම් දැනෙන්නට පටන් ගත්තා සිට හැඟීම් දැනීම් දැනෙන්නට පටන් ගත්තා සිට ජනකවිය බිහි වූවායයි අපට අනුමාන කළ හැකිය. සිතට දැනෙන හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් නැති වූ කල ජනකවිය ඒ සඳහා කදිම තෝතැන්නක් විය. සැබවින්ම එකල ජනයා නූගත් අය නොවූහ. මං එහෙම දුන්නේ ගොඩාක් තැන්වල ගොඩාක් ගුරුවරුවක අර්ථ දක්වනවා පුතේ ඒ කාලේ මිනිස්සු මෝඩයි කියලා. නූගත් කියන කෑල්ල ඉඳලා විවරණය කරනවා. ඒ කාලේ මිනිස්සු මෝඩ නෑ. ඒ කාලේ මිනිස්සු අපට වඩා දැනුවත්. රයිට්? මෝඩයි නම් අනුරාධ පොළොන්නරු ගියාම අපිට ඒ වගේ නිර්මාණ දකින්න හම්බ වෙන්නේ නෑ. අපිට ඒව දැක්කහම අපිට හිතෙනවා උන්ද මෝඩ දැන් අපිද මෝඩ කියලා. හරි? ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණය අපේ තරම් දියුණු නෑ. එච්චරයි වැඩේ. රයිට්? ඒ නිසා එකල ජනයා මොකද අපි අන්තිමට කිව්වේ? නූගත් අය නොවූහ. ගැටලුවකට පැවතුනේ තාක්ෂණයේ පවතින මන්දගාමීත්වයේ හේතුවෙන් ප්‍රකාශන මාධ්‍යයක් නොතිබීම පමණකි.
එහෙයින් ජන කවිය එහෙයින් ජන කවිය අතීත වැසියාගේ හදවත නිරූපණය කරවන කැඩපතක් බඳුය. හරිනේ. ඊළඟට කතා කරන්න තියෙන්නේ ජන කවියේ ලක්ෂණ මොනවද කියන එක. අපි මේක ඔයගොල්ලොත් එක්ක පොතේ තමයි කතා කළේ. මොකද උදාහරණ සපයන්න ඕන නිසා. ඒ නිසා අපි පොතට ගිහිල්ලා කතා කරලායි මේකට එමු. ගන්න කොටක් ගාලා පුතේ. එදා අපි කතා කළා ජන කවියේ ලක්ෂණ 3ක් හරි 4ක් හරි. නේ මොකද බලන්න ඉස්සෙල්ලම කතා කළේ? සරල බව සහ සුඛාවබෝධී බව ඊටාම පහසුවෙන් අපිට අවබෝධ කරගන්නට පුළුවන් බව. ඔය අපොයි මගේ කිරිවදිනා කුරක් කන් කියන යෙදුම් මාස්සේ අපිට සරල බව ප්‍රකට වුණා. තව අලංකාර භාවිතය. ඒක වාච්‍යාර්ථ. එතකොට මොකද මේ කියන්නේ අර්ථාලංකාර, ශබ්දාලංකාර කියන දෙකෙන්ම ප්‍රබලයි. මේ අතරින් වැඩියම ප්‍රබල වුණේ පුතේ ශබ්දාලංකාර ජන කවියට. ඔය සකිය සදව්වට රෝදය කැරකෙනවා සසඳ අපි මහ පාරේ යනවා. ඒ ගීතස්සේ තිබුණේ තනිකර තාලානුකූල බව, අනුප්‍රාසය, එහෙම නැත්නම් අපි කියනවා පුනරුක්ති කියලා නැවත නැවත ප්‍රකාශ කිරීම බහුල දකින්නට ලැබුණා. ඊළඟ ලක්ෂණය අපි කතා කළේ නිර්මාණය තුල තිබිච්ච සංයමය. මේක ජන කවිය ඊටාම වැදගත්. ජන කවියේ තියෙන ප්‍රබලම තැනක් තමයි ජන කවියේ සංයමය. දැන් අපි අර කියපු කවි ටික ASCII තිබුණෙත් ඇත්තටම බැලුවාම මම කුණුහරුපනේ. හැබැයි ඒ කුණුහරුප වුණත් ඒවා ගාන්ට වචන වලින් වහලා තේරෙන්න ඕන අයට විතරක් තේරෙන්නේ නැති ටියුබ් ලයිට් වලට නොතේරෙන්න හරි ඒ කවිය ඉදිරිපත් කරලා තිබුණා. ඒක ජන කවිය ASCII තියෙන සංයමය. තේරෙන මිනිස්සුන්ට තේරුණාම ඇති. හැමෝටම තේරෙන්න ඕනේ නෑ. ඒක තමයි ජන කවියේ තියෙන සංයමය කියලා අපි කතා කළේ. රයිට්? එච්චරද කතා කළේ? ලියන්නේ නම් 4. අපි අර කස්සටම උපමා අලංකාර ගැනත් කතා කළාද නැද්ද? මේ අලංකාර භාවිතය කියන එක ASCII දෙන්න චුට්ටක් මට පුතේ බලන්න නෝට් එක. උපමා රූපක භාවිතය අපි ලියලා තියෙනවානේ. right. ඊළඟට ලියන්න අනුප්‍රාසය හා පුනරුක්ති භාවිතය. අනුප්‍රාසය හා පුනරුක්ති භාවිතය. අනුප්‍රාසය හා පුනරුක්ති භාවිතය. අනුප්‍රාසය හා පුනරුක්ති භාවිතය. පුනරුක්ති කිව්වේ නැවත නැවත ප්‍රකාශ කිරීම. අනුප්‍රාසය කියන්නේ එකම ශබ්දය නැවත නැවත ප්‍රකාශ කිරීම. ලියන්න ජන කවිය වඩාත් ප්‍රබල වූයේ ජන කවිය වඩාත් ප්‍රබල වූයේ අර්ථ රසයට වඩා ජන කවිය වඩාත් ප්‍රබල වූයේ අර්ථ රසයට වඩා ශබ්ද රසය කෙරෙහිය. ශබ්ද රසය කෙරෙහිය. අර්ථ රසයට වඩා ශබ්ද රසය කෙරෙහිය. ඒ නිසා එකම පදය හෝ ශබ්දය
එකම පදය හෝ ශබ්දය එකම පදය හා ශබ්දය නැවත නැවත භාවිත කිරීම නැවත නැවත භාවිත කිරීම නැවත නැවත භාවිත කිරීම ජන කවියේ විශේෂතාවයකි. හරි අපි ඒකට උදාහරණයක් ලියාගමු. අපි ඔය අපේ කවි ටික අස්සේ තියෙන එකක්ම ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු තමුන්නේ තරම දැනගෙන කල්ලාරිනු තමුන්ගේ තරම දැනගෙන කල්ලාරිනු ඒක ගොඩැල්ලේ බොරැල්ලේ තමන්ගේ කියනකොට එකම ශබ්දය පාවිච්චි කරනවා වචනේ අග එලි සමයේත් එකම හඬ පාවිච්චි වෙලා තියෙනවා ඊට අමතරව තව ගොඩක්ම අනුප්‍රාසයේ තියෙන එක අකුගොල්ලෝ චූටි කාලේ කිව්වා මොකක්ද අර කබරගොයාගේ සීන් එක ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා හා ඒකත් පද දෙක ලියා ගන්නකො ටිකිරි 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 ලියා ඒකත් අනුප්‍රාසයමයි ටිකිරි 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 ලියා කලෙත් අරන් ලිඳට ගියා හරි ඇති ඒකට ඊළඟ ලක්ෂණය ලියන්න ජන කවිය ජන කවිය ජන කවිය මිනිසුන්ගේ හැඟීම් කියාපායි ජන කවිය මිනිසුන්ගේ හැඟීම් කියාපායි ඊළඟ ලක්ෂණය ඔව් ඊළඟ ලක්ෂණය දැන් අරක හරි අනුප්‍රාසයේ පුනරුක්තිය ඉවරයි ඊළඟට ජන කවියේ තියෙන විශේෂතාවය තමයි ජන කවියට පුළුවන් මිනිස්සුන්ගේ හැඟීම් තව කෙනෙක්ට කියා පාන්න. එතකොට අපි ඒක අංක කීයද? 6ද 5ද? 5 අංක 5. හරිනේ? හැඟීම් කියන්නේ මිනිස්සුන්ගේ හිතට දැනෙන ආදරය, වේදනාව, බය, සාංකාව, තනිකම නේද? විප්‍රයෝගය, සංප්‍රයෝගය මේ හැම එකක්ම කියාපාන්න ජන කවි අපිට ඕන තරම් මුණ ගැහෙනවා. නේ? ලියන්න මෙහෙම මිනිසුන්ගේ සිතට දැනෙන මිනිසුන්ගේ සිතට දැනෙන මිනිසුන්ගේ සිතට දැනෙන ආදරය විරහව තනිකම පාළුව තනිකම පාළුව වැනි හැඟීම්
තව කෙකුට කියාපෑම සඳහා තව කෙකුට කියාපෑම සඳහා තව කෙකුට කියාපෑම සඳහා භාවිත කිරීම ජන කවියේ විශේෂ ලක්ෂණයකි. ජන කවියේ විශේෂ ලක්ෂණයකි. මේ දිනකදී අමරදේව ශූරීන් විසින් ගායනා කරන දුකට කියන කවි සීපද කියන කොටසින් උපුටා ගත්ත ඒකෙන් නිර්මාණය කරපු ගී කොටසක්. මේක අස්සේ තියෙන වචනාර්ථ බලන්න. රටාවියපු අත්තක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා. මේකෙන් කියන්නේ අර එකතු වෙලා තමන් එක්ක කාලයක් තිස්සේ එකට වැඩ කරපු තමන්ගේ භාර්යාව මිය ගිහිල්ලා ඒ වියෝගය දැනෙන්නේ හේනි තනි වෙන ස්වාමියාට. රයිට් දැන් ගමක් නම් ගමේ තව මිනිස්සු ඉන්නවා ඇසුරු කරන්න පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ පරිසරයක් තියෙනවනේ. හැබැයි වනාන්තරයේ මහ කැලයක් මැද්දේ උදකලා වන පිරිමියාට ඒගොල්ලෝ ආගිය තැන් කතා බස් කරපු හැටි වගා කරපු හැටි ඒ හැඟීම් දැනෙනවා වැඩි. ඒ නිසා තමයි මේ කවි පන්තිය රචනා වෙන්නේ. එතකොට මේක ඉස්සරහා කවි ටිකත් බලන්න මේකේ වචනාර්ථත් එක්කම. ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ හැලු කඳුළු මූදට එක් වුණාදෝ හැලු කඳුළු මූදට එක් වුණාදෝ ළමා ලපටි නෑනා කොයි ගියාදෝ කරට මල් මාලා ගොතන්නට මදුමල් පිපෙනවා හේනේ වැට දිගට උඹේ කටින් ගීසීපද අහන්නට උඹේ කටින් ගීසීපද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට එතන එක නේ එහෙනම් ඒකෙන් කියන්නේ විප්‍රයෝගය කොහොමද දැනෙන්නේ කියන එක. ඒ වගේම තමන්ගේ හිතට දැනෙන තවත් හැඟීම් ප්‍රකාශ කරන දැන් උදාහරණයක් මෙහෙම කවියක් අපිට හම්බ වෙනවා.
විලේ ගැඹුර දන්නේ එහි ඉස්සාය මලේ සුවඳ දන්නේ මී මැස්සාය කෙතේ තරම දන්නේ ගොන් වස්සාය නගේ ඔහොම නොසිටින් මම පිස්සාය එන කෙල්ලෙක් වැරදි විදිහට වාඩි වෙලා ඉන්නවා දැකපු කොල්ලෙක්ට ඒක ඉවස ගන්න බැරුව දැන් ගෑනු ළමයින්ට වාඩි වෙන විදිහ චූටි කාලේ කියලා දෙනවනේ අම්මලා ගෑනු ළමයි ඔහොම වාඩි වෙන්නේ නැහැ ගෑනු ළමයි මෙහෙමයි වාඩි වෙන්නේ කියලා අම්මලා කියලා දෙනවනේ ඒ කියලා දෙන්නේ මොකද ලොකු වුණාම පාරේ යන මිනිස්සු අමාරු වෙටෙන හින්දා දැන් සායවල් ඇඳලා ස්කූටි පදින අක්කල බලපල්ලා උන් හිතාමතානේ ලොරි වලට හැප්පෙන්නේ බොරු නෙවෙයි මං කියන කතාව. ඕගොල්ලොත් පාරේ යනම S2ක් තියෙනවනේ. අර පාරේ ස්කූටිය පදින ගෑනු කොටසායක් ඇඳගෙන ස්කූටිය පැද්දාම ඉස්සරහින් එන ලොරි කාර්යයට ඇඟට අල්ලන්න හිතෙනවා. ඉතින් යට වෙලා මැරෙනවා. හරි? ඉතින් පොඩි කාලේ මේක කියලා දුන්නා නම් ගෙදරින් පුතේ ඔහොම නෙමෙයි ගෑනු ළමෙක් වාඩි වෙන්නේ මෙහෙමයි. වාඩි වෙනකොට මේ වගේ ඇඳුමක් අඳින්න ඕනේ කියලා කිව්වනම් එහෙම හානියක් වෙන්නේ නැහනේ. ඒ නිසා වැරදි විදිහට වාඩි වෙලා ඉඳපු ගෑනු ළමෙක් දැකලා තමයි අර කොල්ලට මේක දරා ගන්න බැරි තැන ඌ කියන්නේ. right? විලේ ගැඹුර දන්නේ එහි ඉස්සාය මලේ සුවඳ දන්නේ මී මැස්සාය කෙතේ තරම දන්නේ ගොන් වස්සාය නගේ ඔහොම නොසිටි මං පිස්සාය ගෑණි ඔහොම වාඩි වෙලා ඉන්න එපා මටත් හිතක් පපුවක් තියෙනවා කියලා ඌ මේ කියන්නේ. හරි එතකොට එහෙම හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් ජන කවියයකට ප්‍රබල මාධ්‍යයක්. ලියගමු අපි ඒක. ලියන්න. විලේ ගැඹුර දන්නේ එහි ඉස්සාය විලේ ගැඹුර දන්නේ එහි ඉස්සාය ඉස්සා පොකේ ඉස්සාගේ මල්ලි ඉස්සාය මලේ සුවඳ දන්නේ මී මැස්සාය මලේ සුවඳ දන්නේ මී මැස්සාය මලේ සුවඳ දන්නේ මී මැස්සාය කෙතේ තරම දන්නේ ගොන් වස්සාය කෙතේ තරම දන්නේ ගොන් වස්සාය කෙතේ තරම දන්නේ ගොන් වස්සාය නගේ ඔහොම නොසිටින් මම පිස්සාය නගේ ඔහොම නොසිටින් මම පිස්සාය හරිනේ ඒක හරි ඊළඟට පුතේ ජන කවියේ තියෙන අපි ව්‍යංගාර්ථවත් බව ලිව්වද එදා ලියන්න තියෙන්නේ ඊළඟට ලියන්නේ සුද්ධාර්ථ බව ශුද්ධාර්ථ බව ශුද්ධ බව සංක්ෂිප්ත බව කියන එක වරහන් අස්සේ සංක්ෂිප්ත බව කියලා ලියන්න සංක්ෂිප්ත බව සංක්ෂිප්ත බව ඒක තමයි අර කුරක්කන් කවි මම ඔයාලට කිව්වේ සංක්ෂිප්ත වචන ගොඩකින් කියන්න පුළුවන් කතාවක් එක වචනකින් කියන්න පුළුවන් නම් ඒක ශුද්ධ අර්ථයක් කෙටි අර්ථයක් ලඝු අර්ථයක් ලියමු අපි ඒකත් ලියාගෙන කවිය ලියමු ලියන්න වචන කිහිපයකින් පැවසිය හැකි අර්ථයක් වචන කිහිපයකින් පැවසිය හැකි අර්ථයක් වචන කිහිපයකින් පැවසිය හැකි අර්ථයක් කෙටි වචන භාවිතයකින් පැවසීම
කෙටි වචන භාවිතයකින් පැවසීම. කෙටි වචන භාවිතයකින් පැවසීම ජන කවියේ විශේෂ ලක්ෂණයකි. ජන කවියේ විශේෂ ලක්ෂණයකි. ජන කවියේ විශේෂ ලක්ෂණයකි. ලියාගන්න කවිය කවි කවිලි දෙකක් අපි ලියමු පද දෙකක් විතර. ඌරො නොකෑවොත් හේනේ කුරක්කන් ඌරො නොකෑවොත් හේනේ කුරක්කන් ඌරො නොකෑවොත් හේනේ කුරක්කන් ඌරො නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන් ඌරො නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන්. ඒකේ ඖෂධය කියන එක ලියලා තියෙන්නේ අපි දැන් පාවිච්චි කරන විදිහට ඖ ශබ්දය දාලා මේ අයන්නයි උයන්නයි දාලා. රයිට්? ඔයගොල්ලෝ එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ව්‍යංගාර කියන්නේ දැනෙන විදිහට ලියන්න. හරි ඊළඟ ලක්ෂණය අපි ලියමු. ප්‍රදේශයෙන් ප්‍රදේශයට උරුම වූ ප්‍රදේශයෙන් ප්‍රදේශයට උරුම වූ ප්‍රදේශයෙන් ප්‍රදේශයට උරුම වූ උච්චාරණ විධි උච්චාරණ විධි ප්‍රදේශයෙන් ප්‍රදේශයට උරුම වූ උච්චාරණ විධි. ඒ කියන්නේ එක එක පළාත්වල මිනිස්සු කතා කරන විදිය වෙනස්නේ. ඒ කතා කරන විදිය වෙනස් වුනහම ජන කවියත් වෙනස් වෙනවා. දැන් අපි කියනවා ඉරපායා ඉර මුදුනට එන්න එපා. සඳපායා සඳ මුදුනට එන්න එපා. පෑදිදියට බොරදිය එක් වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. දැන් ඕක නුවර පැත්තේ අය කියනවා ඉරපායා ඉර මුදුනට එන්ට එපා. සඳපායා සඳ මුදුනට එන්ට එපා. අපි එන්න කියපු එක ඒගොල්ලෝ එන්ට කියනවා. මොනරාගල පැත්තට යනකොට ඒක එන්ඩ කියනවා. ඉරපායා ඉර මුදුනට එන්ඩ එපා. රයිට්? එතකොට එන්න එන්ඩ එන්ට මේ එකම කවිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම ජන කවියේ තියෙන විශේෂතාවයක්. ලියන්න. ප්‍රාදේශීය වශයෙන් පවතින ප්‍රාදේශීය වශයෙන් පවතින ප්‍රාදේශීය වශයෙන් පවතින භාවිතයන් අනුව ජන කවියද භාවිතයේදී වෙනස්කම් පෙන්වයි. භාවිතයේදී වෙනස්කම් පෙන්වයි. භාවිතයේදී වෙනස්කම් පෙන්වයි. ඒකේ කවිය ලියා ගන්න පුතේ රූල් දෙකක් විතර ඇරලා ලියා ගන්න. අපි ඊතල දාලා අර වෙනස් ව්‍යවහාර ටිකත් ඒකෙන් පැත්තෙන් ලියමු. නැත්නම් කවි තුනක් විතර ලියන්න වෙනවනේ. ලියන්න. ඉරපායා ඉර මුදුනට එන්න එපා. උදාහරණ කවිය ලියන්න. රූල් දෙකක් විතර ඇරලා ලියන්න. ඉරපායා ඉර මුදුනට එන්න එපා. සඳපායා සඳ මුදුනට එන්න එපා. සඳපායා සඳ මුදුනට එන්න එපා.
පෑදිදියට බොරදිය එක් වෙන්න එපා. තුන්වෙනි පෙළිය පෑදිදියට කියන්නේ පැහැදිලි වෙච්ච වතුරට. පෑදිදියට බොරදිය එක් වෙන්න එපා. පෑදිදියට බොරදිය එක් වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා. ඒක ඉඳ ගන්න අර එන්න කියන වචනෙට. ඒ කවිපද හතරෙම තුනේම තියෙනවන්නේ එන්න කියලා. තුන්වෙනි එකේ තියෙන එක් වෙන්න. එන්න කියන එකට ඔයගොල්ලෝ උඩින් ඊතලයක් දාලා එන්න එන්ට කියලා ලියා ගන්න. එතකොට අපිට ඒක මතක් වෙනවා. අයි වෙනම ලියන්න ඕනේ නැහැ. හරි. ලක්ෂණ කීයක් ලියවද අපි? ලක්ෂණ කීයද? 8යි. 10ක්ම කරමු. නැත්තම් මදිනේ නේ නිකන්. හරි නෑනේ. ලියන්න 9 වෙනි ලක්ෂණය. අවස්ථානුකූලව විරිත හේවත් ගීතවත් බව වෙනස් කිරීම. අවස්ථානුකූලව විරිත හේවත් ගීතවත් බව වෙනස් කිරීම. අවස්ථානුකූලව තාලය වෙනස් කරනවා. විරිත හේවත් ගීතවත් බව වෙනස් කිරීම. ඒක ජන කවියේ තියෙන ලක්ෂණයක්. ඒ කියන්නේ පුතේ පැල් කවිය කියන තාලයට නෙමෙයි ගොයම් කවිය කියන්නේ. ගොයම් කවිය කියන තාලයට නෙමෙයි කරත්ත කවිය කියන්නේ. රයිට්? ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්. ඒ ගීතවත් බව පද භාවිත කරන විදිය. උපදේශ කවිය වෙනම එකක්. හරි? ලියන්න. ඒ අවස්ථාවට ගැලපෙන පරිදි අවස්ථාවට ගැලපෙන පරිදි අවස්ථාවට ගැලපෙන පරිදි අවස්ථාවට ගැලපෙන පරිදි තාලය වෙනස් කිරීම තාලය වෙනස් කිරීම මෙයට උදාහරණ වේ. නැලවිලිගී ඔන්චිලිවාරම් शांति कर्म टीका टीयन कायन टीका पेल कवि आदिय එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. එනිසා ඒවායේ උච්චාරණයද
ඒ නිසා ඒවායේ උච්චාරණයද එකිනෙකට වෙනස් වේ. එකිනෙකට වෙනස් වේ. හරි අන්තිම ලක්ෂණය ලියාගමු එක රූලයි. ඒ නිසා පිටුවේ අඩියේ නම් ඉන්නේ අලු පිටුවට යන්න එපා. ඒකේ ලියන්න කාරණා මොකුත් නැහැ. ජනකවියට කතෘ කෙනෙක් ඉන්නවද? කතෘ කෙනෙක් නැහැ. නේ ඒකත් ජනකවියේ ලක්ෂණයක්. එහෙනම් ලියාගන්න අන්තිම ලක්ෂණය පුතේ ජනකවියට කතෘ කෙනෙකු නොමැති වීම. ජනකවියට කතෘ කෙනෙකු නොමැති වීම. ජනකවියට කතෘ කෙනෙකු නොමැති වීම. හරිනේ. එහෙනම් ඔන්න ඔතනින් අද දවසේ ජනකවියේ పూర్ව විවරණය අපි අවසන් කරනවා. රයිට්? දැන් ආපහු ටියුට් එකට එන්න. දැන් ටියුට් එකේ තියෙන පුතේ ඔයාට තනියම ලියන්න ප්‍රශ්නාංක 5 සිංහල ජනකවියේ ලක්ෂණ මොනවද කියලා. එතකොට ඔයා අර පොතෙන් බලාගෙන පොයින්ට් ෆෝම් ටික මේකේ ලියන්න. එතකොට විභාගයට යනකොට ඔයා මේ පොයින්ට් ටික විතරයි බලාගෙන යන්න ඕනේ. හරි? 6 වෙනි ප්‍රශ්නේ ජනකවිය පරිශීලනය කිරීමෙන් ලැබෙන වාසි මොනවද? උපදේශාත්මක කවිය භාවිතයෙන් ලද වාසි මොනවද කියන දෙක පාඩම කරලා අපි කතා කරන්න ඕනේ. පාඩම කරන්නේ නැතුව අපිට තේරෙන්නේ නැහැ නේ තාම වාසි මොනවද ලැබෙන්නේ කියලා. ඒක පාඩම කරලා ඒක කතා කරමු. දැන් යමු අපි එහෙනම් ඔයාලගේ පළවෙනි කවියට හානා හිය පානා අඬ හැරෙන් දැනේ කියන එකේ පළමු කවියට. දැන් මේ වෙනකොට ඉස්කෝලේ මේක කරලා නිසා නේ අපිට බොහොම ලේසි කතා කරන්න. අපි ඉස්සෙල්ලා මේකේ වාච්‍යාර්ථය ගැන කතා කරමු. ඊට පස්සේ මේකේ ව්‍යංගාර්ථය ගැන කතා කරමු. රයිට්? ඒ දෙකම වෙනම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. විභාගෙට වාච්‍යාර්ථය ගැනත් අහනවා, ව්‍යංගාර්ථය ගැනත් අහනවා. හරි? ඒ නිසා දැන් සිංහල භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ අර ඔයගොල්ලෝ විද්‍යාව පන්ති ගිහිල්ලා විද්‍යාව ඉගෙන ගන්නවා වගේවත් ගණන් පන්ති ගිහිල්ලා ගණන් ඉගෙන ගන්නවා වගේවත් නෙමෙයි. ඒකෙදි අපි ඉගෙන ගන්නේ කවුරු හරි කියපු දෙයක්, කවුරු හරි નિયમિત කරපු නිර්ණායකයක්, කවුරු හරි කලින් පුරෝකථනය කරපු දෙයක් ඒ විදිහට අපි ධාරණය කරගන්න එක තමයි විද්‍යාවේදී ගණිතයේදී ඕගොල්ලෝ කරන්නේ. හැබැයි සිංහල සාහිත්‍ය අසිපුතේ අපි කතා කරන්නේ ජීවී භාෂාවක්. හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක්. එතකොට මට දැනෙන හැඟීම නෙමෙයි ඔයාට දැනෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. රයිට්? එකිනෙකාට දැනෙන ෆීලින් එක වෙනස් වෙන්න පුළුවන්. රයිට්? ඒ නිසා මේක අර කඩෙන් ගිහිලා බඩු ගන්නවා වගේ මේක ඔලුවට දාගන්න එපා. අම්මා කෙනෙක් ළමයෙක්ට කිරි දීලා ඒ ළමයව පෝෂණය කරනකොට ළමයෙක්ගේ ඇඟට ක්‍රමානුකූලව දැනෙන පෝෂණය වගේ සිංහල භාෂාවත් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. රයිට්? මොකද මේක අපේ බේස් එක. හරි? උඹලේ પરම්පරාවට මේක වැරදුනොත් ඊළඟ પરම්පරාවට වරදිනවා. හරි? ඒ නිසා බසන්සි වරදින්න දෙන්න එපා ඒකට. හරි? ඒක ධාරණය කරගන්න ඕන හරියට. අපි මේකේ ඉස්සෙල්ලා වචනාර්ථය ගැන කතා කරමු ඈ. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බත දීම අත ඇල්ලුමෙන් දැනේ හානා හීය පානා අඬහැරෙන් දැනේ. කතාවේ සමස්ත අර්ථය අපට කියන්නේ අන්තිම පදයෙන්. හැබැයි අන්තිම පදයට එන්න කලින් කවිය අපිට අපි දන්න ජන ජීවිතයේ ලක්ෂණ පදනම් කරගෙන අපට ඒ කාරණාව පැහැදිලි කරන්න උපහැරණ තුනක් දෙනවා. මොකක්ද දෙන පළවෙනි උපහැරණය? ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. ඒ කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ මේක ඉස්කෝලේ ඉගෙන ගත්තානේ මට කියන්නකෝ එතකොට අඩුලුණු ගන්න දැම්මේ කි. ගහක් කපන්න කලින් වටේ කියන බැලුනට කොහොමද? වටේ සුද්ධ කරනවා. ඇයි සුද්ධ කරන්නේ? අයියේ කියනද? නෑ බැලුනට කොහොමද කියන්නේ? චාරිත්‍රයක් විදියට නෙමෙයි. නෑ සත්තුන්ව පන්නන්නත් නෙමෙයි. ඒ සත්තුන්ව පන්නන්න අපි හේන් ගොවිතැනේදී පාවිච්චි කරන එකට අපි කියන ඕස්සේ තබනවා කියලා. රයිට්? දැන්
ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ කියන්නේ ගහක් කැපීමේ ශිල්පය ගැන තමයි මේක කියන්නේ. දැන් ඉස්සර මිනිස්සු ගහක් කැපුවේ වනාන්තරයට ගිහිල්ලානේ. දැන් උනත් මිනිස්සු වනාන්තරයට ගිහිල්ලත් ගස් කපනවා. අපේ ගමේ තියෙන ගසුත් කපනවා. හැබැයි පුතේ ගහක් කපනකොට අපට ඕන විදිහට මේ ගහ කපන්න බෑ. අපට ඕන විදිහට පොරවක් අරගෙන ගිහිල්ලා මේ ගහ කපන්න බෑ. ඇයි මේ ගහ කපන්න බැරි හේතුව? මේ ගහේ විශාලව වැඩිච්ච අතුපතර තියෙනවා. ඒ අතුපතරත් එක්ක බැඳිච්ච තව වටේ තව ගස් වැල් තියෙනවා. මේ වටේ තව හැදිච්ච පොඩි පොඩි ගස් ඕන තරම් තියෙනවා. right? ඒ නිසා ගහ කපන්න නම් ඉස්සර වෙලා මේ ගහ ළඟට යන ගැමියා ඉස්සර වෙලා කපන්න ඕන ගහ මොකද්ද කියලා තෝරගන්නවා. ඊට පස්සේ මෙයාට මේක ළඟ ඉඳලා කපන්න බෑනේ වටේ ගස් තියෙනකොට. ඒ නිසා මෙයා වටේ තියෙන ගස් ටික අයින් කරගන්නේ චාරිත්‍රයක් විදිහට නෙමෙයි Tamanගේ ආරක්ෂාවට. පොරව උස්සනකොට පොරව ඒ වෙන ගහක වැදුනොත් පොරව හැරුණොත් ඒක Tamanගේ ජීවිතේට ප්‍රශ්නයක්. අදාළ තැනට නෙමෙයිනේ වදින්නේ. ගහට වදින්න ඕනේ පොරව පාර කකුලට වැදුනොත් වච්චිල් කියන්න බෑනේ. නේ කකුල නැතුව ගෙදර එන්න වෙන්නේ. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? ගහ කපන්න කලින් හොඳ වැඩෝ මේ ගහ වටේට තියෙන අනිත් අවශේෂ ගස් කපලා අයින් කරනවා. කපලා අයින් කරලා මේ ගහ වටේට යම් භූමි ප්‍රමාණයක් එලිපෙහෙලි කරගන්නවා. අපට පොරවක් දීලා ගහක් කපන් වරෙන් කියලා ආන් අර ගහ කියලා පෙන්නුවොත් අපි ගියා ගත්ත පොරව ගහ කැපුවා. right? සමහර වෙලාවට ඒක අපේ ඇඟටත් වැටිලා තව වටින ගස් වැලුත් පෙරලගෙන right? එහෙමනේ වැටෙන්නේ. හැබැයි දක්ෂ ගස් කපන්නු දැන් ඔයාලගේ ගමට ඉන්නේ ගස් කපන්නු සීමිතයිනේ. කොස් ගහ කපා ගන්න ඕනේ වුණාම තාත්තා කොස් ගහ කපන්නේ නැහැ නේ ඔයගොල්ලන්ගේ. ගස් කපන මාමා කෙනෙක් ඉන්නවා ඒ මාමට එන්න කියනවා. ඒ මාමා තමයි ගහේ නැගලා ලණු දානවා නම් ලණු දාලා කපන්නේ. එතකොට පළවෙනි කාරණාව තමයි පුතේ මේ ගහ වටේ සුද්ධ කරගන්නවා පොරව අනිත් ගස් වල වැදිලා Tamanට හානියක් වෙයි කියන බයට. දෙවෙනි කාරණාව තමයි මේ සුද්ධ කිරීමේ අරමුණ මෙහෙම සුද්ධ කළාට පස්සේ මේ ගහ කපන්න ඕන දිශාව තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් අපි හිතමුකෝ මේ ගහ වැටෙන්න ඕනේ මේ පැත්තට කියලා. එතකොට මේ පැත්ත බස්නාහිර කියලා හිතන්නකෝ. මේ නැගෙනහිර නේනම්. right? මේ ගහේ කැපුම දාන්න ඕනේ කොහෙන්ද? තනියෙන් හරි ගහක් කපා ගන්න ඕන වුණොත් නිකන් හරි දැනගන්න එපැයි. මේ ගහේ අපි ඉස්සෙල්ලා කපන්න ඕන කොහෙන්ද? නැගෙනහිරින් නෙමෙයි මේ ගහ ඉස්සෙල්ලා කපන්නේ පුතේ බස්නාහිරි. right? මේක ඉස්සෙල්ලා බස්නාහිරින් කපන්න ඕනේ මෙහෙම. අර්ධයකට සමාන ප්‍රමාණයක්. කපලා ඊට පස්සේ තමයි මේකේ මේ සීමාවට වඩා උඩින් දෙවෙනි කැපුම මේ පැත්තට ඇලේට දෙවදන්නේ. එහෙම කපනකොට වෙන්නේ මොකද වෙන්නේ? මේ ගහේ බර මේ ස්පේස් එක මේ ඉඩ ගන්න try කරනවා. එතකොට ඒ ගහ මෙහෙම නැවෙනවා. ඒ නැවීමත් එක්ක මේ කැපුම උඩින් දාන්නේ ඇයි? මේ කැපුම සමානව දැම්මොත් මේ කඳ පෙරලෙනකොට මේක මෙහෙට ආපස්සට එනවා. මෙහෙට ආපස්සට ආවොත් කපන එක්කිනාගේ ඇඟට තමයි ගහ එන්නේ. එහෙම වුණොත් එයා මැරෙනවා. ඒ නිසා මෙහෙම කැපුවාම මේ ගහ මෙතනින් වැටිලා මේ කුට්ටිය මේ කඳට හේතු වෙනවා. මේ කඳට හේතු වෙලා ගහ නවතිනවා. එතකොට ඒක තාක්ෂණයක්, විද්‍යාවක්. right? මිනිහෙක් ගහක් ළඟට ගිහිල්ලා වටේ සුද්ධ කරන සුද්ධ කිරිල්ලෙන් තේරෙනවා මූ ගහ කපන්න දක්ෂයෙක්ද නැද්ද කියලා. ඒකයි කියන්නේ ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. ගහ මුල සුද්ධ කරන විදිහෙන් දන්නවා මූ වැඩකාරයෙක්ද බොරුකාරයෙක්ද කියලා. right? ඔන්න පළවෙනි පේලියේ තේරුම. දෙවැනි එක මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ඒ කියන්නේ මූ ඇත්ත වැඩකාරයෙක්ද නැත්නම් බොරුවට රඟන එකෙක්ද කියලා ඌ ගමන් කරන විදිහෙන් තේරෙනවා. වැඩ කරන විදිහෙන්. දැන් හිතන්න ඉස්කෝලේ සමහර ටීචර්ස්ලා ප්‍රින්සිපල් එනකොට බොරු කලබලයක් පෙන්නනවා. පොත් ගන්නම පොත් ටික හදනවා තියනවා අරහෙ බලනවා අරව පෙරලනවා මේවා පෙරලනවා. ඕගොල්ලෝ හොඳ බිමසිලිමත් වේ දිහා බලාගෙන ඉන්න. කලාපෙන් එන දවසට ගුරුවරුන්ගේ හැසිරීම වෙනදාටත් වඩා ඕගොල්ලන්ට ආදරෙයි.
වෙනදට බල්ලෝ බූරුව වඳුරෝ පූසෝ කියලා ආමන්ත්‍රණය කරපු ඕගොල්ලන්ට දරුවනේ පුතේ දුවේ කියලා ආමන්ත්‍රණය කරනවා. රයිට්? උච්චාරණ විදිය වෙනස් වෙනවා. ගමන් කරන විදිය වෙනස් වෙනවා. වෙනදට දවසේ වැඩි හරියක් කැන්ටිමේ ගත කරපු අය වැඩි හරියක් පන්ති කාමරේ රැඳෙනවා. බොරුද මම මේ කියන කතා? රයිට්? එයාලගේ හැසිරීමෙන් අවබෝධ කරගන්න පුළුවන් ඇත්ත නැත්ත. ඒක මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ඇත්ත වැඩකාරයෙක්ද රංගන මිනිහෙක්ද කියලා ඒකෙන් අපි දන්නවා. මේක අපි මේ අපේ ජන ජීවිතේට දැනෙන දේවල්. ඕගොල්ලෝ සමහර යාළුවෝ ඉන්නවනේ ඉස්කෝලේ. තමන්ගේ පන්ති ඉන්නේ උන් ඉන්න බොරු ෂෝ එක විතරයි. වැඩ නැහැ. රයිට්? ස්පෝර්ට් මීට් කාලෙට හිතන්න. ස්පෝර්ට් මීට් කාලෙට හොඳට ස්පෝර්ට් කරන ළමයි ඉන්න විදිය බලන්න. උන් නිකන් කසඩියෝ වගේ ඔය ටී-ෂර්ට් කෑල්ලක් දාගෙන ඔය ඩෙක්සුස් දෙකක් හරි කොහෙන් හරි හොයාගෙන දාලා නැත්තම් බාට දෙකක් දාගෙන උන් ඉන්නේ. අර ක්‍රීඩා කරන්න වගේ ඉන්නේ උන්. ස්පෝර්ට් මීට් කාලෙට ඉන්න විදිය බලන්න. ඩෙක්සුස් දෙක දාලා, බොටම දාලා, ටී-ෂර්ට් එක දාලා, සමහර අය ඔරුවට අර මේක දාලා මෙතනින් මේකත් බඳිනවා ඒකත් බැඳලා. හරි? එහෙමනේ ඉන්නේ. සමහර අතටත් අර මෙහෙම එකක් දාලා ඔළුවටත් දාලා ඔන්න ඔහම එකක් කෙල්ලෝ අර මේ පටියක් වගේ එකක් ඔහම දානවා. එහෙම දාලා බැලුවහම සුසන්තිකා ජයසිංහ වගේ බැලුවහම හිතෙන්නේ. හැබැයි දන්න මිනිස්සු දන්නවා මූ මේ බොරු රැඟිල්ල විතරයි වැඩක් කරන්නේ නෑ කියලා. ඒකයි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ක්‍රියාකාරීත්වයෙන් වැඩකාරයෙක්ද බොරුකාරයෙක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. තුන්වෙනි එක. තුන්වෙනි එකේ තියෙන ඔයගලන්ට අලුත් වචනයක්. මොකද්ද? අමුතු බත. මොකද අමුතු බත කියන්නේ? කියන්න. කන්න එන්න කියලා කතා කරන්නේ නැතුව ඒ කියන්නේ දැන් ගෙදරට කවුරු හරි ආවම අපේ සිංහල සංස්කෘතියේ තිබිච්ච වැදගත්ම දේනේ අපි තරහකාරයෙක් ආවත් ගෙදරට කන්න දෙනවනේ. ඒක අපේ තියෙන හැටියක්. අදටත් අපේ ගෙවල් එහෙමයි හැදිලා තියෙන්නේ. එතකොට පුතේ ගෙදර කන්න මොකුත් නැහැ කියලා හිතන්නකෝ. ගෙදර මොකුත් කන්න නැති වෙලාවක වුණත් කවුරු හරි ගෙදරට ආවොත් අපි ඉඳලා යන්න හදනකොට මොකද කියන්නේ? අනේ නංගියේ බත් චුට්ටක්වත් කෑවේ නෑ නේද? ඉතින් හදිස්සියෙම මේ යන්නනේ හදන්නේ කියලා කියනවනේ. එතකොට අපේ මිනිස්සු මේ කෑමට ආරාධනා කරනකොට මේ අතින් අල්ලන තැනක් තියෙනවා. හරි? ඇත්තටම ගෙදර කන්න තියෙනවා නම් කෑමට සත්‍යවාදීව ආරාධනා කරනවා නම් මේ බැලමිටර පහලින් මැණික් කටුව ආසන්නයෙන් තමයි අල්ලලා කියන්නේ. යන්න එපා ඉන්න බත් කඩක් කාලය යමු කියලා කියනවා එහෙම අතින් අල්ලලා. එහෙම නැතුව යන්න හැරිලා මෙහෙම පිටුපාද්දි මේ බැලමිටෙන් ඇල්ලුවොත් හරි බැලමිටෙන් අල්ලලා යන්න එපා නංගී බත් කඩක් කාලයන් කියලා බැලමිටෙන් ඇල්ලුවොත් ඒකෙන් ගම්ම්‍යමාන වෙනවා මොකද්ද? මේ ගෙදර කෑම නැහැ. ආරාධනා නොකර බැරිකම නිසා තමයි මේ ආරාධනා කරන්න කියලා එතකොට තේරෙනවා. අපි ඒකට කියනවා අමුතු බත කියලා. ලියා ගන්න පුතේ අමුතු බත කියන්නේ ආගන්තුක බත. ආගන්තුක බත. ඒ කියන්නේ ආගන්තුකේට අමුත්තන්ට දෙන බත. අමුතු බත. ආගන්තුක බත. අමුතු බත. හරිනේ? අමුතු බත කියන්නේ ආගන්තුක බත. අමුතු බත අත ඇල්ලුමෙන් දැනේ. ඒ කියන්නේ ඇත්තටම මේ කරන ආරාධනාව 100% පුළුවන් ආරාධනාවක්ද නොකර බැරි කරන ආරාධනාවක්ද කියලා තේරෙනවා. right? හරි. අන්තිම එක හානා හීය පානා අඩහැරෙන් දැනේ. වචනාර්ථය හානා හීය කියන්නේ කොළ මැඩවීම. මේ කොළ මැඩවනකොට මිනිස්සු නගන ශබ්දයට හරියට සසංජන දැන් ඇති එක. දැන් අමුතු බත දීලා ඉවරයි. දැන් අඩහැරේ. හරි? හානා හීය. හානා හීය කියන්නේ කොළ මැඩවීම. එහෙම නැත්නම් කුඹුර සී සෑමටත් හීය කියලා කියනවා. මේ කාර්යයේදී ගොවියා ගවයාට ආමන්ත්‍රණය කිරීම සඳහා කවියක් පාවිච්චි කරනවා. ආන්න ඒ කවියට කියනවා අපි අඬහැරේ කියලා. අඬහැරේ පානවා කියලා අපි ඒකට කියනවා. එතකොට පුතේ මේක ඈත තියෙන කුඹුරක හීයක් හානකොට මෑත ඉන්න මිනිස්සුන්ට මේක ඇහෙනවා. ඒ කවියේ ශබ්දය දැනගත්තාම මිනිස්සු තේරුම් ගන්නවා ඇත්තටම මේ හාන්නේ දක්ෂ ගොවියෙක්ද එහෙම නැත්නම් කයිවාරුකාරයෙක්ද
අදක්ෂයෙක්ද කියලා කටහඬින් තේරුම් ගන්න පුළුවන් අපේ ගැමියට. එහෙනම් මේ සමස්ත කවියෙන්ම අපට ගන්න පුළුවන් පොදු අර්ථය මොකද්ද? මිනිස්සුන්ගේ බාහිර ස්වභාවය දිහා බලාගෙන යමක් තීරණය කරනවට වඩා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හැසිරීමෙන් යම්කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් කියන එක තමයි මේ කවිය ASCII අපට කියන්නේ. හරිනේ? ලියමු අපි එහෙනම් මෙහෙම. ගස් කපන්නෙකු මම වාචාර්ථයත් පැහැදිලි වෙනම දෙන්නම් ඔයගලන්ට. ගස් කපන්නෙකු වනාන්තරයට පිවිස ගස මුල ඇති ඉපල් ඉවත් කරගන්නේ යම්සේද එය ඔහුගේ දක්ෂතාවය පෙන්වන්නකි. සමාජය තුල ක්‍රියාකාරී වීමේදී සැබෑ දක්ෂයා කවුද? අදක්ෂයා කවුද යන්න ක්‍රියාවෙන් හඳුනාගත හැක්කේය. ආගන්තුකයෙකු පැමිණි විට කෑමට ආරාධනා කිරීමෙන් සහ ආරාධනයේ ස්වභාවයෙන් නිවසේ ආර්ථිකය පිළිබිඹු කරන්නේය. ඈතින් ඇසෙන අඳුරයක ස්වභාවය ගොවියාගේ දක්ෂතාවය පිළිබඳව අපට පැහැදිලි කරන්නේය. ගොවියාගේ දක්ෂතාවය පිළිබඳව අපට පැහැදිලි කරන්නේය. අඳුරේ කියලා ගැහුවාම ආව එකක් අපි බලමු මේකේ අඳුරයක් තියනවද කියලා.
සමහරලාට ප්‍රෝග්‍රෑම් එකක නමක්ද දන්නේ නැහැ. යන් අතර භාවිතා වෙච්ච ඊටාම සුවිශේෂ වූ ගායන ක්‍රමයක් තමයි අඬහැරය. අඬහැරය කියලා කියන එක මේ එක්තරා අවස්ථාවක ඒක තියෙන විශේෂත්වය තමයි ඇත්තරම සැර හඬක් තියෙන්නේ. දැන් කරත්තේ බැඳගත්තු හරකට ගමන් සීපද කියන අතරේ අඬහැරයක් තියන්න පුළුවන්. නකුලේ බැඳගත්තු හරකට කුඹුරේ සීසෑමේදී නැත්නම් මැඩවිල්ලේදී එන මුලින්දම අපේ ගැමියන් අතර භාවිතා වෙච්ච ඊටාම සුවිශේෂ වූ ගායන ක්‍රමයක් තමයි අඬහැරය. අඬහැරය කියලා කියන එක මේ එක්තරා අවස්ථාවක ඒක තියෙන විශේෂත්වය තමයි ඇත්තරම සැර හඬක් තියෙන්නේ. දැන් කරත්තේ බැඳගත්තු හරකට ගමන් සීපද කියන අතරේ අඬහැරයක් තියන්න පුළුවන්. නකුලේ බැඳගත්තු හරකට කුඹුරේ සීසෑමේදී නැත්නම් මැඩවිල්ලේදී අඬහැරයක් තියන්න පුළුවන්. දැන් ආයේ සීසෑම මැඩවිල්ල කියන්නේ මොකක්ද කියලා. මැඩවිල්ල කියලා කියන්නේ මිහරක් තුන් දෙනෙක් ඇඟයක් බානක් කියලා කියන්නේ දෙන්නේ. හරක් බානක් කියන්නේ දෙන්නයි තුන් දෙනෙක් ආදපුවාම ඇඟයක් කියලා. දැන් මේවා විවහාරයෙන් තුරන් වෙලා තියෙන නිසා මම මතක් කරන්නේ. ඒක හරක් බානක් තමයි නගුලේ බැඳලා දක්වන්නේ. නගුලේ බැඳලා දක්වනකොට එක්තරා අවස්ථාවක් එනවා අඬහැරයක් තිබ්බොත් හොඳයි කියලා. මොකද හැරෙන තැනදී ටිකක් ඒ හරක් බාන උදාසීන බවක් දක්වනවා. එතකොට ඒගොල්ලන්ව දිරිමත් කරන්න එකපාරටම අඬහැරයක් තිබ්බාම හරක අවදි වෙලා නැවත ගමන පටන් ගන්නවා. අන්න ඒ වගේ අර කම්මැලිකමෙන් කුසීත බවෙන් අර දිරිමත් බව ඇති කරන්න. ඒක මුදවාගෙන ටිකක් පසුබසින වෙලාවක ඒක මුදවාගෙන තමන්ව නැවත කූද්දලා ඉදිරියට යවන්න. ඒකට තමයි අඬහැරේ පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙදී විශේෂයක් තියෙන්නේ ඒකත් ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනවා. පාරම්පරික වශයෙන් වෙනස් වෙනවා. අපේ අඬහැරයක් එකම ආකාරයේ නෙමෙයි විවිධාකාරයෙන් අඬහැර අපට කුඹුරේදී අසන්ට ලැබෙනවා. එක එක පළාත්වලදී එක එක සම්ප්‍රදායන් තුලින්. ඒක නිසා මේ අවස්ථාවලදී ගායනා කරන විශේෂයෙන් ගවයින්ට හරකුන්ට තමයි අඬහැරේ පැවැත්වුවේ. ඒක අපේ පාරම්පරික උරුමයක්. අපට අපි කුෂ්කාමික ජීවන රටාව තුළ අඬහැරේ නැතුව බැරි දෙයක්. අපේ ජීවිතය හා සම්බන්ධ වෙච්ච දෙයක්. මේක ගැමියන් අතරේ භාවිතා වෙච්ච ගායනා ක්‍රම අතර අඬහැරය සුවිශේෂ අවස්ථාවක්. අපි අඬහැර කීපයක් තියෙනවා. ඒවට සමන් දීලා බලමු. මේක බලංගොඩ අඬහැරය. බලංගොඩ ප්‍රදේශයේ හීයත් එක්ක තමයි මේ අඬහැරය අපට ඇහෙන්නේ. මේකත් අහලම ඉන්නකෝ.
කෙන්ද අපා මල්ලි මගේ ya. Apa tak kuda? Iya Isra mandi eh. Bila mare mageram kado. Makan di sana pala. හරි. හා. එතකොට ඒක ASCII තියෙන්නේ ගවයාට ආමන්ත්‍රණය කිරීම සඳහා පාවිච්චි කරන වාග්මාලාවක්. නේ බුදුන් දැක නිවන් දැකපන් මගේ කිරි පැටියෝ කියලාම තමයි ගවයාට කියන්නේ. අපි හරකා ගුණා කියලා පැත්තකට දැම්මට නේ ගොවියාගේ තියෙන මුදුන්මල් කඩ වගේ තමයි ගව සම්පත. මහේෂ සම්පත කියලා අපි කියන්නේ ඒක. මොකද ඒගොල්ලන්ගේ ජීවිකාවම රැඳී පැවතුනේ කෘෂි කර්මාන්තයත් එක්ක. කෘෂි කර්මාන්තයේ ඉන්න ප්‍රොබ්ලම චරිතය තමයි ගව සම්පත. රයිට්? ඒ නිසා අඬහැරය ඈත අඬහැරයක් ඇහෙනකොට මෙයා දක්ෂ ගොවියෙක්ද නැද්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් කියලායි මේ කියන්නේ. එහෙනම් ඕක තමයි කවියේ සමස්ත අර්ථය. වාච්‍ය අර්ථය. හරි ලියා ගන්නේ නම් ඔතනම පුතේ රතු පෑනෙන් හරි වෙන පාටකින් හරි ලියා ගන්න. දැන් මේකෙන් අපට දෙන පණිවිඩය අපට කියන්නේ මේ අඬහැර පාන්නවත් ගස් කපන්න යන්නවත් කියලා නෙමෙයිනේ. නේ? එහෙනම් අපිට ඒකෙන් කියන පණිවිඩය තමයි යම් කෙනෙකුගේ බාහිර ස්වභාවය දෙස බලා පුතේක වෙන පාටකින් ලියා ගන්න. නැත්නම් රූලක් කරලා තරුවක් දාලා ලියා ගන්න. යම් කෙනෙකුගේ බාහිර ස්වභාවය දෙස බලා ඔහු හෝ ඇය ගැන තීන්දුව තීරණ ගන්නේ නැතිව ඔවුනොවුන් ක්‍රියාකාරී වන අවස්ථාවේ බුද්ධියෙන් විමසා බලා තීන්දුව තීරණ ගත යුතු බව හරි එහෙනම් මේ අවුරුදු 16ක් වෙන්න එන ඔයාලට මිනිස්සුන්ව තේරුම් ගන්න ඇඳුම් පැළඳීමෙන්වත් වාහනෙන්වත් පදින බයික් එකකින්වත් දාන හෙල්මට් එකකින්වත් පාවිච්චි කරන ෆෝන් එකකින්වත් මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් ඇත්තටම අර්බුදයකදී මිනිසුන් ක්‍රියාකාරී වන ස්වභාවය මත කියන කතාව තමයි මේ කවිය ASCII අපට කියන්නේ. හරි අර්බුදයකදී මිනිස්සු ක්‍රියාකාරී වෙන්නේ කොහොමද? සාමාන්‍ය ස්වභාවයේදී මිනිස්සු ක්‍රියාකාරී වෙන්නේ කොහොමද කියන එක අපි ලබන සතියේ කතා කරමු. රයිට්? ඒ දෙක වෙනස් දෙකක්. හරිනේ? එහෙනම් අද දවසේ පන්තියේ වැඩ ටික අපි මෙතනින් අවසන් කරන්නයි හදන්නේ. හරි? මේ පාඩම උගන්වපු එක හරියටම මතක තියාගන්න. මේක තමයි ඕගොල්ලන්ගේ 10 පොතේ තියෙන වැදගත්ම පාඩම. රයිට්? 10 පොතේ සාහිත්‍ය පාඩම් ගොඩක් තියෙනවනේ. ඒ අතරින් තියෙන වැදගත්ම පාඩම තමයි මේක. ඔයා 10 දී මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. එතකොට ජීවිතේ වරදින්න තියෙන ගොඩක් තැන් පාලනය කරගන්න පුළුවන්. හරි? ජීවිතේ වරදින එක අපිට නවත්තන්න බෑ. හැබැයි ජීවිතේ වරදින තැන් අපිට පාලනය කරගන්න පුළුවන්. රයිට්? ඒකට මාර්ගය සැලසෙනවා මේක හරියට මේ පාඩම ඉගෙන ගත්තොත්. එහෙනම් පුතේ අද පන්තියේ වැඩ ටික අපි මෙතනින් අවසන් කරමු. උගන්වපු කාරණා ටික හොඳට හරියට බලා ගන්න. ඔයගොල්ලෝ සියලු දෙනාට සුබ රාත්‍රියක් ආයුබෝවන්.